සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් යාළුවෝ මම අද ඔයාලට අරගෙන එන්නේ 777 ING සයිට් එක සිග්නල් එකට නැතුව ප්ලේ කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. ඉතින් මේ වීඩියෝ වලදී මම කලින් වීඩියෝස් කියනවා කොහොමද ඔයාට ඩොලර් 13ක් 14ක් දාලා මේක ප්ලේ කරන්නේ කියලා. ඉතින් මේකේ එයාලා කියන දේ තමයි ස්ටෙප් 4ක් ලොස් වුණොත් ස්ටෙප් 3ෙන් එයා වින් කරනවා. 4 වෙනි ස්ටෙප් එක වැරදිලා හරි ගිහිල්ලා ලොස් වුණොත් ඔයාට එයා ඔයා දාපු මුදල නැත්නම් ඔයා ලොස් වෙච්ච මුදල දෙනවා. හැබැයි එකම කන්ඩිෂන් එකක් තියෙනවා. ඔයා ප්ලේ කරන්න ඕන 3 ගුණාකාර. ඒ කියන්නේ 1 3 9 27. ඔය ස්ටෙප් 4 ඇවිල්ලා 4 වෙනි ස්ටෙප් එකට ඇවිල්ලා ලොස් එකක් ගියොත් ඔයා දාපු මුදල නැත්නම් ඔයා ප්ලේ කරලා ලොස් වෙච්ච මුදල ඔයාට ගන්න පුළුවන්. ඒකට සාක්ෂියක් විදියට ඔයා ඉදිරිපත් කරන්න ඕන ඔයා ප්ලේ කරපු හිස්ටරි එක. ඔයා ප්ලේ කරපු හිස්ටරි එක ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් සමහර යාළුවන්ට තියෙන ගැටලුවක් තමයි මෙන්න මේ සයිට් එකේ දෙන ටයිම් එකට ඇවිල්ලා ප්ලේ කරන්න එයාලට අපහසුතාවයක් තියෙනවා. මොකද හේතුව හරියට හැමෝටම ඒ වෙලාවට ඇවිල්ලා ප්ලේ කරන්න බෑ. නමුත් මේක සයිට් එකේ එහෙම සිග්නල් එකටම ප්ලේ කරන්න ඕන කියලා නීතියක් නැහැ. හැබැයි අපිට පුළුවන් මෙන්න මේ සයිට් එකේ ඇවිල්ලා අපිට ගැළපෙන විදියකට මේක හදාගන්න. බින්ගෝ මේකේ 3 මිනිට් එක තමයි සිග්නල් එකට ප්ලේ කරන්නේ. මේකේ තියෙන 1 මිනිට් එක තියෙනවා 30 සෙකන්ඩ් එක තියෙනවා තප්පර 30ක තියෙනවා. අපිට ඕන නම් මේකේ ඇවිල්ලා මේ බිග් ස්මෝල් එක හෝ මොකක් හරි එකක් ප්ලේ කරන්න පුළුවන්. මම ඔයාලට පොඩි ගානක් ප්ලේ කරලා පෙන්නන්නම්. මේකේ මෙන්න මේ දැන් යන රටාවට අනුව දැන් තියෙන ස්ටෙප් එකම අපි අල්ලනවා. මෙතන ස්මෝල් එනවා නම් අපි ස්මෝල් එක අල්ලනවා. බිග් එක එනවා නම් බිග් එක අල්ලනවා. ඔන්න මේකෙදි බිග් එකක් ආවේ. මම මෙතන බිග් එක තෝරලා බිග් එකක් ආපු හින්දා මෙන්න මෙතන පොඩි අගයකින් පටන් ගමු 3ෙන් පටන් ගමු. 3ෙන් පටන් ගන්න 3 9 27 81 243 තියෙන්නේ. මේකේ තියෙනවා යටින් විල් කරන විදිය. මේක ඔයාලට පුළුවන් මේ විදියට බෙට් එක දාන්න. දැම්මට පස්සේ මෙතන තප්පර 30ක් තමයි කවුන්ට් වෙන්නේ. තප්පර 30ක් ගියාට පස්සේ අපි බලමු එන රිසල්ට් එක. මම බිග් එකක් ආපු නිසා බිග් එක කියලා ඔන්න ස්මෝල් එකක් ආවා. එහෙනම් අපි කරන්නේ මොකද? ස්මෝල් එකක් ආපු නිසා ස්මෝල් එක කියලා අල්ලනවා. මම අල්ලනවා ඊළඟ ස්ටෙප් එක 9. 3 9 27 81 මෙන්න මේ ස්ටෙප් එක යද්දි අපි කොයි ස්ටෙප් එකේදී හරි වින් කරොත් අපිට තියෙනවා chance එකක්. ඒක තමයි අපේ හැම ස්ටෙප් එකක්ම අපි වින් කරනවා. ඉතින් ලොස් එකක් වදින්නේ නැහැ. අපි බලමු. අපි ස්මෝල් එකට ස්මෝල් එකක් ඇල්ලුවේ. බිග් එකට බිග් එකක් ඇල්ලුවේ. ලොස් වුණා. ස්මෝල් එකට ස්මෝල් එකක් ඇල්ලුවා. ඔන්න ස්මෝල් එක වින් කරා. දැන් අපි තියෙන ස්මෝල් එකක් නිසා අපි ආපහු ස්මෝල් එකක්ම තමයි සිලෙක්ට් කරගන්නේ. ඒක අපි හැබැයි අපි පළවෙනි එකට යනවා. ඒ කියන්නේ 3ෙන් පටන් ගන්න නිසා අපි 3ට යනවා මුලින්ම පටන් ගත්ත අගයට. ඉතින් මතක තියාගන්න මේ රටාව. එකක් තමයි අපි මේ වෙලාවේ තියෙන දැනට තියෙන එකෙන්ම තමයි අපි ඊළඟ ස්ටෙප් එක අල්ලන්නේ. ඉතින් මේකෙදි ඔයා පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕන තැනක් තියෙනවා. මේක එක ළඟ චේන්ජ් වෙවි යනවා නම් ඔන්න ඒකත් වින් එකක් ආවා. ස්මෝල් එකට ස්මෝල් එකක් ඇල්ලුවා. අපි ආපහු ස්මෝල් එකක් අල්ලන්නේ 3ෙන්. ඔයාට පේනවා මම මේ කියන දේ අතරේ තියෙන ඔයාට ගන්න දෙයක්. ඒ කියන්නේ අපි පවතින මේක එක ළඟ චේන්ජ් වෙනවා නම් හිතමු සයිට් එක ස්මෝල් එකක් බිග් එකක් ස්මෝල් එකක් බිග් එකක් ඔය විදිය දිගට යන රටාවක් වෙන්නුම් කරොත් අපි ස්මෝල් එක නම් ස්මෝල් එකෙන් එක දිගටම අල්ලගෙන යනවා. බිග් එක නම් බිග් එකෙන් එක දිගටම අල්ලගෙන යනවා. එහෙම නැතුව අපිට පුළුවන් try කරන්න එයා යන එකෙන්ම අල්ලන්න. දැන් ස්මෝල් එක යන නිසා මම ස්මෝල් එක තමයි මේ ප්ලේ කරන්නේ. ඔයාලට පේනවා මම ප්ලේ කරන විදිය. ඉතින් මේක ප්ලේ විදියට ප්ලේ කරන්න ඔයාට දවසේ ඕනෑම වෙලාවක මේ විදියට ප්ලේ කරන්න පුළුවන්. එතකොට ගොඩක් යාළුවන්ට තියෙන ගැටලුව අර සිග්නල් එකටම ඇවිල්ලා දාන්න ඕන කියන එක අපිට නැහැ. හැබැයි මේකෙදි දිනම හෝ පෙරදුම අපි ගන්න තීරණය මත තමයි රඳා පවතින්නේ. හැබැයි අපි සිග්නල් එකට ඇල්ලුවොත් එයාගේ ස්ටෙප් 3කට වඩා ලොස් යන හැම සැරේකම කියන්නේ ස්ටෙප් 4 වෙනි ස්ටෙප් එක එයාගේ ලොස් යන්නේ නැහැ කියන එක තමයි කියන්නේ වැඩි කිරීම 27 කියන එක ලොස් වුණොත්. හැබැයි ඔයා 1 3 9 1 3 9 27 කියන තැනට ඒ පිළිවෙලින් ඇවිල්ලා 27 කියන එක ලොස් වුණොත් නැත්නම් 24 වෙනි අවස්ථාව ලොස් වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයා දාපු මුදල නැත්නම් ඔයා ලොස් වෙච්ච මුදල ලබා ගන්න හැකියාව තියෙනවා. හැබැයි පිළිවෙලින් අර විදියට එන්න ඕන. 10න් පටන් ගත්තොත් 10
30 90 270 කියන ආකාරයට ප්ලේ කරලා තියෙන්න ඕන. ඒ විදිහට හරියට ස්ටෙප් ටික ප්ලේ කරලා තියෙනම් හතරවෙනි ස්ටෙප් එකේ ලොස් එකක් ගියොත් ඔයාට ඔයා දාපු මුදල නැත්නම් ඔයාගේ ලොස් වෙච්ච මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සිග්නල් එකට ප්ලේ කරන්න අමාරු යාළුවන්ට පුළුවන් මෙන්න මේ විදිහේ ක්‍රමයක් අත්හදා බලන්න. ඉතින් මේකේ හරි පහසුවෙන් රතුද කොළද කියන එක විතරයි තෝරන්න තියෙන්නේ. මේ පාට දෙකෙන් අපිට ඊළඟට එන පාට ගෙස් කරන්න තියෙන්නේ. ඔන්න ඔයාලට පේනවා මම මේ කියපු මෙතඩ් එකේ යන්නේ ස්මෝල් එකට ස්මෝල් එකක් අපි අල්ලන්නේ. එතකොට මේ මෙතඩ් එක මාරු වෙනවා ස්මෝල් big small big small big යන වෙලාවට අපි ස්මෝල් එකෙන්ම අල්ලන් යනවා. මොකද අපි ස්මෝල් big දෙක මාරු යන වෙලාවට එකට එක අල්ලන්න ගියොත් අපිට ලොස් එකක් තමයි නිතරම එන්නේ. ඒක නවත්ත ගන්න අපි එකම ස්ටෙප් එකෙන් දෙපාරක් තුන් පාරක් අල්ලනවා. ඒ කියන්නේ big එකෙන් නම් big එකෙන් අල්ලනවා ටිකට. ස්මෝල් එකෙන් නම් ස්මෝල් එකෙන් අල්ලනවා. ඒක තමයි මෙතඩ් එක. ඔයාලා පේනවා මම මේ කතා කරන වෙලාවේ මම මේක ඔයාලට මේ ලයිව්ම තමයි වැඩේ කරන් යන්නේ. මෙන්න බලන්න ස්මෝල් ගොඩාක් ආවා. ඉතින් අපි එකට එක අල්ලන් යන එකේ වාසිය තමයි මේ තියෙන්නේ. හැබැයි මේක අපි වෙනස් කරන්නේ මේ දෙක මාරු වෙන ලාවට ස්මෝල් බිග් ගන්න නැතුව විදියට මාරු වෙවි යනවා නම් එකක් කර එකක් යනවා නම් අපි ස්මෝල් එකෙන් විතරක් අල්ලන් යනවා. නැත්නම් බිග් එකෙන් විතරක් අල්ලන. ඔන්න බිග් එකක් ආවා. බිග් එකක් ආවා නම් අපි අල්ලන්නේ බිග් එකෙන් දෙවෙනි ස්ටෙප් එකට යනවා 9ෙන් අල්ලනවා. ඉතින් ඕක තමයි මේකේ මෙතඩ් එකක් විදියට මට කියන්න පුළුවන්. ඔයාට මේ සිග්නල් එකට නැතුව ප්ලේ කරන්න කැමති යාළුවෙකුට මේ මෙතඩ් එකත් ඕනම යාළුවෙකුට පුළුවන් අත්දැක බලන්න. මේක තුල ඔයාට මට නොතේරෙන දේවල් ටිකක් තේරෙන්න පුළුවන්. මට වඩා හොඳට ප්ලේ කරන්නත් ඔයාට පුළුවන් සමහර විට. අපි බලමු බිග් එකට බිග් එකක් ඇල්ලුවේ. ඔන්න මේ මෙතඩ් එකත් හරි ගියා. බිග් එකක් ආවේ. අපි ආපහු බිග් එකක් අල්ලනවා. ඒක අල්ලන්නේ 9න් 27න් නෙවෙයි. ඒක අල්ලන්නේ ආපහු පළවෙනි එකෙන් වැඩි කිරීම 3. ඒ කියන්නේ 3න් තමයි අපි අල්ලන්නේ. මොකද අපි මේක 3 9 27 යන නිසා පළවෙනි ස්ටෙප් එක කියන එක තේරියා. ඒක නිසා දෙවෙනි ස්ටෙප් එකේ 3 9 27 281 273. ඒ විදිහට තමයි අපි ප්ලේ කරන්නේ. ඒකට පේනවා මේ මෙතඩ් එකේ ඔන්න ඒක ලොස් එකක් ගියා. අපි ස්මෝල් එකක් අල්ලනවා. මෙන්න මේකෙදි තමයි මම ඔයාලට කිව්වේ දෙවෙනි ස්ටෙප් එකට යනවා. එකක් ලොස් වුණ හැටිය. මෙතෙන්ද තමයි මම ඔයාලට කිව්වේ මේක කැඩෙනවා නම් එක කැඩෙනවා නම් බිග් එක ස්මෝල් එක බිග් එක ස්මෝල් එක ඔය විදිහට කැඩිලා යනවා නම් ඔයාලට පුළුවන් එකම බිග් එකෙන් නම් බිග් එකෙන් දිගටම අල්ලන්න ස්මෝල් එකෙන් නම් ස්මෝල් එක අල්ලන්න. ඒ විදිය වෙනසක් වෙන්නේ ඒ අවස්ථාවකදී විතරයි. ඒ අර හැම අවස්ථාවකදීම පවතින එකට. ඒ කියන්නේ දැන් ස්මෝල් එක ආව නිසා අපි ස්මෝල් එක බිග් එක આવොත් බිග් එක ওই විදියට අල්ලගෙන යන්න පුළුවන්. ඔන්නවට පේනවා මම කියපු මෙතඩ් එක මේක සක්සස් මෙතඩ් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කැමති යාළුවෙකුට. හැබැයි ඔයාගේ amount එක ඔයා ඩොලර් 10ක් වගේ දාලා කරන කෙනෙකුට නම් 3 9 ඔය වගේ ගානක් දාලා කරන්න. එතකොට ඔයාට වින් එකකට යන්න පුළුවන්. ස්ටෙප් දෙකකින් තුනකින් උඩරිමේ යනකොට ඔයාට මේ මෙතඩ් එක ඇතුලේ. ඉතින් අපි කතා කරමින් හිටියේ කොහොමද ස්මෝල් බිග් මෙන්න මේ මෙතඩ් එක මේකේ සිග්නල් එකට නැතුව යූස් කරන්නේ කියලා. ඉතින් ඔන්න ස්මෝල් එකකට ස්මෝල් එකක් දාන්න පුළුවන්. කලින් එක වැටුන්නේ නැහැ. ඔයා අන්තිම තප්පර 5ට කලින් මේ සිග්නල් එකට බෙට් එක දාන්න ඕනේ. මම තප්පර 30 තමයි මෙතනදි පාවිච්චි කරේ. ඔයාට තප්පර 30 පාවිච්චි කරන්න අමාරු නම් ඔයාට පුළුවන් විනාඩියට එන්න. විනාඩියක් තියෙනවා ඔයාට තීරණයක් ගන්න. තප්පර 30 කියන එක ඊටත් වඩා අඩු කාලයකින්. ඔයාට විවේක කාලය අඩු නම් ඒ ක්ෂණික කාලයේදී වින් එකක් ගන්න මේ ක්‍රමය යූස් කරන්න පුළුවන්. ඉතින් මේකත් අත්දැක බලලා මේ අවුරුද්දේ හොඳ ගේම් එකක් ගහන්න පුළුවන්. අපි බලමු ඔන්න දෙවෙනි අවස්ථාවට යනවා. බිග් එකක් ආවේ. බිග් එකට බිග් එකක් අල්ලනවා 9න් ස්ටෙප් එකක් ලොස් වුණොත් අපි දෙවෙනි ස්ටෙප් එකට යනවා. ඒ ස්ටෙප් එක ලොස් වුණොත් තුන්වෙනි ස්ටෙප් එකට යනවා. තුන්වෙනි ස්ටෙප් එක හෝ හතරවෙනි ස්ටෙප් එක හෝ වින් කර ගමන් අපි පළවෙනි ස්ටෙප් එකටම එනවා. ඒක තමයි මෙතඩ් එක. දැන් අල්ලුවේ අපි බිග් එකට බිග් එකක් දෙවෙනි ස්ටෙප් එකෙන්. අපි බලමු එන රිසල්ට් එක. ඔන්න බිග් එකක් ආවා. ඉතින් යාළුවෝ මම වීඩියෝ එක නතර කරනවා මෙතනින්. ඔයාටත් පුළුවන් මේ මෙතඩ් එක බලන්න. මොකද ඔයාගේ විවේක වෙලාවට මේ මෙතඩ් එක පාවිච්චි කරොත් ඔයාටත් ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඒකට අමතරව සිග්නල් එකට ඔයා ගාව ස්ටෙප් 3ක් ලොස් වෙලා 3ක්
ඔයාට ප්ලේ කරන්න පුළුවන්. හතරවෙනි එක වැරදිලා හරි ගිහිල්ලා ලොස් එකක් ආවොත් ඔයාට ඔයා දාපු මුදලම 27 වෙනි ස්ටේජ් එකේදී දාපු මුදල නැත්නම් ලොස් වෙච්ච මුදල ලබා ගන්න පුළුවන් මේ සයිට් එකේ. ඉතින් ඩොලර් 13ක් 14ක් දාගෙන මේක වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඔයා ප්ලේ කරන එක ස්ටෙප් 4කට අනිවාර්යෙන් තියාගන්න. ඔයා ප්ලේ කරන අගය පටන් ගන්න එකේ ඉඳලා වැඩි කිරි තුනින් වැඩි කර කර ගිහිල්ලා ස්ටෙප් 4ක් හදාගන්න. ඒ ස්ටෙප් 4 ඇතුළට ඔයාගේ amount එක තියෙනවා. ඔයාට මේක බය නැතුව ප්ලේ කරන්න පුළුවන්. මොකද ස්ටෙප් 4 වෙනි ස්ටෙප් එක වින් වුණොත් ඔයාට ලොස් වුණොත් ඔයාට වින් එක නැත්නම් ඔයාගේ ලොස් එක නැවත සයිට් එකෙන් ලබා ගන්න නිසා. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකදී හාමියමු. ඔයාට සුබ දවසක්.